කොහොමද ඉතින් ඔයාලට මං අද අරගෙන ආවේ චූටි පැටියා බණ්ඩේ තියාගෙන කරපු අන්තිම වීඩියෝ එක. ඉතින් බලන්න අද උදේ ඉඳලම හොඳටම වැස්ස. ඒත් ඉතින් මැනික උදෙන්ම අපේ අලුත් බිම්මල් කඩවල් වලට දාලා ආවා. ඇවිල්ලා ඉතින් එයාට කරන්න දෙන පළවෙනි රාජකාරිය තමයි මේ. අපේ ටොම්ව හුරතල් කරන එක. මේ තමයි අපේ බදුල්ල තරුණ ව්‍යවසායකින්ගේ සංගමේ ටී-ෂර්ට් එක. ඉතින් මැනික එන ගමන් අපේ ටී-ෂර්ට් එකත් අරගෙන ඇවිල්ලා තිබ්බා. ඉතින් මෙතන අපේ සංගමේ හැම කෙනාගේම ටී-ෂර්ට් තියෙනවා. මං ඉතින් බැලුවා ඒව ලස්සනයිද කියලා. පේනවනේ හරිම ලස්සනයි. ඉතින් එන ගමන් අපේ සංගමේම අක්කි කෙනෙක් මට රසව කෑම එකක් ගෙවලා තිබ්බා. ඉතින් එයාට ගොඩාක් පිං. කෑම හැම කාලා මැනික 15 වගා කාමරේ තිබ්බ අපේ බිම්මල් පොට් ටික අලුත් ලොකු වගා කාමරේ අහුරන්න අරගත්තා. ඉතින් පේනවනේ දැන් නම් වැඩ හොඳටම ඉවරයි මේකේ. වයිට් ඔයිස්ටර් බ්ලැක් ඔයිස්ටර් ඔයගලන්ට පේනවා නේද? වර්ග දෙකක බිම්මල් පැකකුළු ඇවිල්ලා තියෙනවා. හවස් වෙලා අපි දෙන්න හිතුවා පන්සල් ගියොත් හොඳයි කියලා. ඉතින් මට කන්න බැරි කාලේ අහම්බෙන් මේ හරියේ ආප්ප වගේක් කාලා මට කන්න පුළුවන් වුණා. ඉතින් මම අදත් ඒ ආප්ප කන්න අමතක කරේ නැහැ. එතනින් රසම රස ආප්පත් කාලා අපි මේ ගියේ බණ්ඩාරවැල මහ පන්සලට. ඉතින් පන්සලට ගිහිල්ලා ඉවර වෙලා අපි ඊට පස්සේ ගියා බණ්ඩාරවැල දෝව පන්සලටත්. ඉතින් පන්සල් දෙකටම ගිහිල්ලා ආශිර්වාද අරගෙන චූටි පැටියා මේ ලෝකෙට එනකොට කිසිම කරදරයක් නැතුන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරලා අපි ටික වෙලාවක් පන්සලේ හිටියා. මේ ඉතින් මට අමාරුම දවස් පේනවනේ. මූණත් හොඳටම වෙනස් වෙලා. ගිහින් ඇවිල්ලත් රෑ වුණා කියලා නිකන් හිටියේ නෑ. හෙට දවසේ අපිට බිම්මල් ඕඩර් යවන්න තියෙන පැකට් ටික පැක් කරා. ඉතින් මේ ටිකත් පැක් කරලම තමයි අපි අපේ දවස ඉවර කරේ. කොච්චර රෑ වුණත් මහන්සි වුණත් දවසේ කොච්චර වැඩ කරත් අපේ මේ ව්‍යාපාරයක් වෙනුවෙන් කරන මේ වැඩක ටිකක්වත් අපිට අමාරුවක්වත් මහන්සියක්වත් දැනෙන වැඩ නෙවෙයි. අපි දෙන්න මේ දේවල් හරිම ආසාවෙන් තමයි කරන්නේ. පේනවනේ ලේබල් වර්ග දෙකක් තියෙනවා. ඒ වගේම මේ වෙනකොට අපේ ෆාම් එකේ බිම්මල් වර්ග 4ක් තියෙනවා. වයිට් ඔයිස්ටර්, බ්ලැක් ඔයිස්ටර්, පින්ක් ඔයිස්ටර්, ඇබලෝනි. ඒ වගේම රසම රස ගුණයෙන් ඉතාමත්ම වැඩි වියලි බිම්මලුත් මේ වෙනකොට ගන්න පුළුවන්. ඉතින් මාස 6ක් වගේ කාලයක් කල් තියා ගන්නත් පුළුවන්. නැවුම් බිම්මල් වගේම වියලි බිම්මලුත් ඔන්න දැන් තියෙනවා. ඉතින් මේ ලේබල් එක පිටිපස්සේ රසම රස බිම්මල් කරිවල රෙසිපිත් අපි ගහලා තියෙනවා.
ඉතින් මේ තියෙන්නේ මේ වෙනකොට අපේ බිම්මල් වලට හදපු ලේබල් වර්ග. ඉතින් පල්ලෙහා තියෙන ලේබල් වර්ග දෙක තමයි දැන් අපි පාවිච්චි කරන්නේ. අපි ඉස්සෙල්ලාම පාවිච්චි කරේ උඩම තියෙන ලේබල් එක. ඉතින් මේවා මේ විදිහට දකිද්දි හරිම සතුටුයි. මොකද අපි පියවරෙන් පියවර ඉස්සරහට යනවනේ. එහෙනම් මං ගිහින් එන්නම් චූටි පැටියත් එක්ක. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. තව ලස්සන වීඩියෝ එකක් මං අරගෙන එන්නම්කෝ.